ගෝලීය ප්‍රමිතීන්ට අනුව අධ්‍යාපනය ලබා දෙන රටවල් 140ක් පිළිගත් ISO 9001 සහ 21001 තත්ත්ව සහතික ලත් එල්පෙක් කැම්පස් සමග එක්ව ගෞරවනීය ඩිප්ලෝමාධාරියෙකු වන්න. එල්පෙක් කැම්පස් ඔබේ වෘත්තීය අධ්‍යාපනයේ පෙරගමන්කරු. හිතවතුනි ඔබ දන්නවා දැන් ලෝකයේ අධ්‍යාපන ශාස්ත්‍රය බොහොම නවීකරණයට ලක් වෙලා තියෙනවා. විවිධ පාඨමාලාවන් තියෙනවා හදාරන්න. ඉතින් එවැනි පාඨමාලාවන් තියෙන ඔබට හැදෑරිය හැකි පාඨමාලාවන් දායාද කරන කැම්පස් එකක් පිළිබඳවයි අපි කතා කරන්නේ. එල්පෙක් කැම්පස් එක ගැන සහ මේ පාඨමාලා පිළිබඳව අපි කතා කරන්න උත්සාහ කරන්නේ. මේ සම්බන්ධයෙන් කතා කරන්න අපි ආරාධනා කරා එල්පෙක් කැම්පස් සභාපතිතුමන් දේශමාන්‍ය මදුශංක සෙනවිරත්න මහතාට ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. රාස්මින්දන් ඔබ සෙවන්ට ආයිබෝන් ඔබතුමන්. අපි මුලින්ම මම හිතනවා එල්පෙක් කැම්පස් එක ගැන හැඳින්වීමක් කැම්පස් එක මොකක්ද මොන වගේ දේවල්ද තියෙන්නේ පිළිබඳව කෙටි හැඳින්වීමක් කරොත් වටිනවා. ඔව් ඇත්තටම අපි එල්පෙක් කැම්පස් එක ආරම්භ කරන්නේ අපේ රටේ වෘත්තීය අධ්‍යාපනයේ බලාපොරොත්තුවෙන් ඉන්න රැකියා අපේක්ෂිත සහ රැකියා කරන පිරිසට වෘත්තීය දැනුම ලබා දීම පදනම් කරගෙන පුරා වසර 15ක් අපි මේ රටේ දේශීය ශ්‍රම වෙළඳපොළට වගේම ගෝලීය ශ්‍රම වෙළඳපොළට ගැලපෙන ශ්‍රමිකයන් නිර්මාණය කිරීම සඳහා දායකත්වය ලබා දෙමින් ඉන්නවා. ඉතින් අපි මේ වෙනකොට ශිෂ්‍යෝ ලක්ෂයකට ආසන්න පිරිසක් වගේම වර්තමානයේදී 18000ක් විතර වෘත්තීය අධ්‍යාපන විවිධ ශාස්ත්‍රයන් ඔස්සේ අධ්‍යාපනය ලබනවා. ඉතින් අපේ ප්‍රධානම අරමුණ තමයි වෘත්තීය ශාස්ත්‍රයේ නිපුණතාවයෙන් හෙබි පිරිසක් නිර්මාණය කිරීම. ඒ වගේම අපිට දැනගන්න ලැබුණා ඔබ ආයතනය සම්මානයට පාත්‍ර වුණා විවිධ ISO වැනි සම්මාන වලට පාත්‍ර වෙනවා. ඒ පිළිබඳව කතා කරමු ඉතාම වටිනවා. ඔව් ඇත්තටම දැන් මේක වැඩසටහන් බලාගෙන ඉන්න දරුවෙකුට දෙමව්පියෙකුට තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් තෝරාගන්න තැන පිළිබඳව යම් තහවුරුවක් අවශ්‍ය වෙනවා. මොකද අධ්‍යාපන ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් මෙහි අවුට්පුට් එක ක්‍රියාවලිය පිළිබඳව හරි අවබෝධයක් තියෙනවා. ඉතින් එල්පෙක් කැම්පස් එක වසර ගණනාවක තිබු නිසි ක්‍රමවේද කළමනාකරණය සම්බන්ධව නිසිම ක්‍රමවේද අනුගමනය කිරීම තුළ ජාත්‍යන්තර ISO කියන තත්ත්ව සම්මාන දෙකකින් අපි සහතික ලබලා තියෙනවා. එකක් ඔය ISO 9001 කියන එක ගත්තාම ඒක ආයතනයේ මැනේජ්මන්ට් සිස්ටම් එකට. මොකද දෙමව්පියෙක් දැනගන්න ඕනේ තමන්ගේ සම්මානිත තොරතුරු දුවදරුවෙක් නැත්තම් තමන්ට පාඨමාලාවක් තෝරගන්න ආයතනයේ තියෙන ක්‍රමවේදය. මොකද ආයතනයේ ක්‍රමවේදය අවිධිමත් වුණොත් අවුට්පුට් එකත් අවිධිමත් වෙනවා. ඒ නිසා එකක් අපේ මැනේජ්මන්ට් සිස්ටම් එකට ලැබිච්ච තත්ත්ව සම්මානය ඒ 9001 ඊළඟට 21001 කියන එක මේ අධ්‍යාපනික වැඩසටහන. විශේෂයෙන්ම එල්පෙක් කැම්පස් එක තුළ ඩිප්ලෝමා එක උසස් ඩිප්ලෝමා එක උපාධිය විශේෂ උපාධිය ආචාර්ය උපාධිය දක්වා අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉහළම ක්වොලිෆිකේෂන් එක ලබා ගැනීම දක්වා තියෙන සියලුම වැඩසටහන් නිසි ක්‍රමවේදයන් වලට විශේෂයෙන්ම ජාත්‍යන්තර ක්‍රමවේදයන් වලට කෙනෙකුට මේ සත්‍යාතික අරගෙන වෙනත් විදේශ රටකට යනකොට විශේෂයෙන්ම ISO ගත්තාම ලෝකේ රටවල් 140ක පිළිගැනීමකට තියෙනවා. ඉතින් අපි තහවුරු කරන්නේ
එවන් සහතිකයක් නිර්මාණය කිරීම තුළින් අපි බලාපොරොත්තු වෙන්නේ ජාත්‍යන්තර මේ වෘත්තිකයාට යම් ප්‍රමිතිගත කරණයක් කරාදී. ජාත්‍යන්තර තත්ත්ව සහතික ලබා ගැනීම පිළිබඳව අපි සුබපතන අපි දන්නවා ඔබ ආයතනයේ තියෙන පාඨමාලාවල ප්‍රමිතිය පිළිබඳව යම් හැදෑරීමක් කෙනෙක්ට ලබා ගන්න පුළුවන්. ඒ වගේම අපි දැනගන්න කැමතියි මොන වගේ පාඨමාලාද එල්පෙක් කැම්පස් එක තුල සිද්ධ වෙන්නේ කියන කාරණය. ඔව් ඇත්තටම ගත්තාම අපේ දැන් ඩිප්ලෝමා වශයෙන් ගත්තාම මානව සම්පත් කළමනාකරණ ඩිප්ලෝමාව, ව්‍යාපාර කළමනාකරණ ඩිප්ලෝමාව, අලෙවි කළමනාකරණ ඩිප්ලෝමාව, මනෝවිද්‍යාව සහ උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාව, නීතිය පිළිබඳ ඩිප්ලෝමාව, ජනසන්නිවේදනය පිළිබඳ ඩිප්ලෝමාව, ඉංග්‍රීසි භාෂාව පිළිබඳ ඩිප්ලෝමාව, තොරතුරු තාක්ෂණ පිළිබඳ. يعني යාවත් කාලීනව වෘත්තීය සුදුසුකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන විෂය කරුණු පදනම් කරගෙන ඩිප්ලෝමා පාඨමාලා 8ක් පවත්වනවා. මේ සෑම ඩිප්ලෝමාවකම උපාධිය, විශේෂ උපාධිය, ආචාර්ය උපාධිය දක්වාම ස්ටෙප් ගණනාවක් ඔස්සේ අධ්‍යයනය කරන්න පුළුවන් වෙනවා. ලංකාවේ වගේම ජාත්‍යන්තර තියෙන විශ්වවිද්‍යාල පද්ධති සම්බන්ධ කරගෙන තමයි මේ අපි ඩිප්ලෝමාවේ සිට උපාධිය දක්වා ශිෂ්‍යෝ නිර්මාණය කරන්නේ. දැන් කෙනෙක් වැඩිදුර අධ්‍යාපනයට යොමු වෙද්දී ඒ අය ඩිප්ලෝමා පිළිබඳව සොයා බලනවා වගේම හොයනවා එතනින් එහාට තියෙන පාඨමාලාවන් පිළිබඳව සහ ඩිප්ලෝමාවෙන් ඉදිරි පියවර පිළිබඳව. ඒතර ඔබ ආයතනයේ යොමු වෙන ශිෂ්‍යයන්ට මේ ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම පස්සේ මොන වගේ පාඨමාලාවන්ද යොමු වෙන්න පුළුවන් වෙන්නේ? ඔව් ඇත්තටම දැන් අපි මෙතෙන්දි විශේෂයෙන්ම දැන් ගොඩාක් දෙමව්පියන් තියෙන ප්‍රශ්නයක් තමයි තෝරාගන්නේ මොකද්ද කියන කාරණා. තෝරා ගැනීම සම්බන්ධ. ඉතින් ඒ වෙනුවෙන් අපි වෙනම ටීම් එකක් හදලා තියෙනවා උපදේශන කමිටුවක්. මොකද අපේ රටේ බොහෝ අඩුපාඩුවක් තමයි හරි ගයිඩ්ලයින් එකක් නෑ උපදේශනයක් නෑ. සමහර දේවල් කරාට පස්සේ තමයි අපරාධ මේක කරේ. කියන එක සමහරවල් අතරමැදි නවතිනවා. ඒකෝර යාගේ කාලය මුදල දෙකම නාස්ති වෙනවා. ඉතින් පළවෙනියෙන්ම යම් කෙනෙකුට යම් අපහැදිලිතාවයක් තියෙනවා තමන්ගේ ඉදිරි ගමන් මාර්ග තෝරා ගැනීම සම්බන්ධව අපේ විශේෂ බඳවා ගැනීම අංශයේ ඉන්න විශේෂ උපදේශන කමිටුවක් ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා ඒ උපදෙස් අරගෙන අර ඩිප්ලෝමා එක උසස් ඩිප්ලෝමා උපාධිය දක්වාම සියලුම අධ්‍යාපන වැඩසටහන් අපි ක්‍රියාත්මක කරනවා. ඔව් දැන් ඔබ ආයතනයේ ඒ අධ්‍යාපනයේ හැදෑරූ ශිෂ්‍යයන් යොමු කළ වීඩියෝ පට කිහිපයකුත් තියෙනවා. අපි ඒ පිළිබඳව යොමු වෙන්නත් හැකියාවක් තිබෙනවා. ඔවුන් මේ පාඨමාලාව සහ එල්පෙක් ආයතනය පිළිබඳව දරන අදහස අපි දැන් දැකගමු. පාඨමාලාවද හැදෑරුවේ? ව්‍යාපාර කළමනාකරණ. එල්පෙක් කැම්පස් එකම තෝරගන්න හේතුව මොකද්ද? ඉතිරි අධ්‍යාපන කටයුතු කරන තැනක් බල ඉන්නකොට තමයි මට එල්පෙක් ගැන විස්තර දැනගන්න ලැබුණේ. ඒතරම සතුටුයි මම හිතනවා හරිම තැන මම තෝරගත්තා කියලා. එල්පෙක් කැම්පස් එකෙන් ඔබට ලැබුණු සපෝට් එක කොහොමද? ටීචින් වල ඉඳන් එල්පෙක් එකේ ඇතුළේ ස්ටාෆ් එකෙන් ඉඳන්ම එන සපෝට් එක අපිට මාරම හෙල්ප් එකක්. ලොකු දෙයක් ඒගොල්ලෝ අපිට කරලා දුන්නා. ඒ නිසා තමයි ඉතින් අද මේක ගෙදර ගියේ. එයාටත් ආරාධනා කරනවා බය නැතුව එල්පෙක් එකත් එක්ක ජොයින් වෙන්න. එයාලගේ ඉදිරි ජීවිතේ සාර්ථක කරගන්න. ශිෂ්‍යයන්ගේ අදහස් එහෙමයි. ඒ එල්පෙක් ආයතනය පිළිබඳව සඳහන් අපි තවදුරටත් කතා කරමු මේ පිළිබඳව. ඔව් ඇත්තටම දැන් මේ தത്വයට මේ තැනට ඒ සතුට බවට පත් වෙන්න උන් විශාල කැපකිරීමක් කරනවා. මොකද අපේ සෑම ඩිප්ලෝමාවම පුරා වසරක් අධ්‍යයනය කර යුතුයි. ඒ වගේම තමයි න්‍යායාත්මක සහ ප්‍රායෝගික කියන පැතිකඩයන් දෙකම හදාරන්න ඕනේ. අපි න්‍යායාත්මක දැනුම මනිනවා ප්‍රායෝගික පැත්තෙත් මනිනවා. එතකොට මේකෙදි විශේෂයෙන්ම කියපු කාරණාවක් තමයි දැන් ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉන්න ශිෂ්‍යයෝ අපිත් එක්ක සම්බන්ධ වෙනවා. අධ්‍යාපන රටාව ගත්තාම ක්‍රම දෙකක් ඔස්සේ තියෙනවා. එකක් භෞතික වශයෙන් එල්පෙක් කැම්පස් එකට සම්බන්ධ වෙලා දේශන වලට සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් රැකියාවක් කරන කෙනෙකුට හරි කොළඹින් පිට ඉන්න කෙනෙකුට හරි ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රැකියාවක් කරනකොට අපේ ඔන්ලයින් දේශන තියෙන රාත්‍රී දේශන වශයෙන් ඒ වගේම සතියන්ත දේශන වශයෙන්. එතකොට මේ ඔස්සේ ඔවුන් විවිධ ප්‍රදේශවල ඔන්ලයින් අධ්‍යාපන ඔස්සේ ඉගෙන ගත්තට ඒගොල්ලන්ගේ දැනුම මනින්න අපි ලංකාවේ දිස්ත්‍රික්ක 25 විභාග මධ්‍යස්ථාන 25ක් තියෙනවා අපි. ඒතර ඒ දැනුම එතනදී න්‍යායාත්මක මනිනවා වගේ මේ අනිවාර්යයෙන් මේ සෑම ශිෂ්‍යයෙක්ම තමන්ගේ ප්‍රැක්ටිකල් ඇසයින්මන්ට්ස් කරලා ඒ නිසි ක්‍රමවේදයක් ඔස්සේ අධ්‍යයනය ලැබලා විභාගෙ සමත් වෙලා තමයි ඔය ගෞරවාන්විත භාවයට අපි කියන්නේ ගෞරවාන්විත ඩිප්ලෝමා ධාරියා කියලා. ඉතින් අපි අවුරුද්දක කන්වොකේෂන් 5ක් විතර පවත්වන එක කන්වොකේෂන් එක සාමාන්‍යයෙන් 1500ක් 2000කට ආසන්න ප්‍රමාණයක් ඩිප්ලෝමා ධාරීන් බවට පත් වෙලා යනවා. ඉතින් මේ සියලු දෙනාම අපි වගවීමෙන් කියන්නේ තාම ඉහළ වෘත්තීය සුසුකම ලබාගෙන තමයි ඔවුන් මේ රැකියාව වෙළඳපොළට ප්‍රවේශ වෙන්නේ. ඔව් අපි මේ දකින්නේ ඒ අවස්ථාව කන්වොකේෂන් එක නේද? අපි මේ පිළිබඳව කෙටියෙන් කතා කරමු. ඔව් ඇත්තටම මෙවන් තත්ත්වයක් අපි නිර්මාණය කරන්නේම අර ගෞරවාන්විතභාවය ලබා දෙන්න. මොකද විශේෂ කැපකිරීමක් ඔස්සේ තමයි මේ ශිෂ්‍යයෝ එන්නේ. ඒ වගේම අපි මෙතෙන්දී ශිෂ්‍යයාගෙන් බලාපොරොත්තු වෙනවා මෙයා මේ ශිෂ්‍යයා තමයි මේ රටේ සම්පතක් විදිහට නිර්මාණය වෙන්නේ. මෙයාට අවශ්‍ය අභිප්‍රේරණ සාධකයක්. හරි මෙයාව පෙළඹවන්න එක අවශ්‍යයි. පොළඹවීම සඳහා යම් එයාට වටිනාකමක් දෙන්න ඕනේ. ඉතින් ඒ වටිනාකම පදනම් කරගෙන තමයි අපි කොළඹ බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේදී තාම ගෞරවාන්විතව මේ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය පවත්වන්නේ. එහි දර්ශන කීපයක් තමයි තියෙන්නේ. ඔව් මේ මොන පාඨමාලාවන් සම්බන්ධයෙන් පැවතුණු
කන්වොකේෂන් එක? ඔව් මේ ඇවිල්ලා මානව සම්පත් කළමනාකරණයට අදාළව තිබ්බ එකක්. අපි ඒ අදාළ ඩිප්ලෝමා පාඨමාලා පදනම් කරගෙන සෑම ඩිප්ලෝමා පාඨමාලාවක් අවසන් කරාට පස්සේ අපි මේ වගේ කන්වොකේෂන් එකක් පවත්වනවා. මේ ඇත්තටම මැලේසියාවේ මස්ට් විශ්වවිද්‍යාලයේ ප්‍රධාන උපකුලපතිතුමා ඉතින් ඒ වගේ ජාත්‍යන්තර විද්වතුන් සමග තමයි මේ ක්‍රියාවලිය අපි ක්‍රියාත්මක කරන්නේ. හොඳ හිතුන් අපි කතා කරමින් ඉන්නේ එල්පෙක් කැම්පස් එක පිළිබඳව සහ ඒ කැම්පස් එකේ පාඨමාලා පිළිබඳව තොරතුරු අපි කෙටි විරාමයකට ගිහලා නැවතත් මේ පිළිබඳව කතා කරන්න සූදානමින් ඉන්නවා. ගෝලී ප්‍රමිතින්ට අනුව අධ්‍යාපනය ලබා දෙන රටවල් 140ක් පිළිගත් ISO 9001 සහ 21001 තත්ත්ව සහතික ලත් එල්පෙක් කැම්පස් සමග එක්ව ගෞරවනීය ඩිප්ලෝමාධාරියෙකු වන්න එල්පෙක් කැම්පස් ඔබේ වෘත්තීය අධ්‍යාපනයේ පෙරගමන්කරු. දැන් කෙනෙක් උත්සාහ කරනවා නම් ඔබ ආයතනයට එකතු වෙන්න, ආයතනයේ පාඨමාලා හදාරන්න මොන වගේ විදිහටද දැන් ඔබ කෙනෙක්ට අපි හිතමුකෝ මේ කාලේ හිතනවා පාඨමාලාවක් කරන මොන විදිහට උදව් කරන්න ඒ කෙනාට පාඨමාලාවකට යොමු වෙන්න. ඔව් ඇත්තටම දැන් අපේ ප්‍රධාන වශයෙන්ම අපේ Facebook page එක හරහා ඒවා එහෙම නැත්නම් අපේ වෙබ්සයිට් එකට ඇවිල්ලා හරි එහෙම නැත්නම් අපි අපේ ප්‍රධාන ශිෂ්‍ය බඳවා ගැනීමේ අංශ දුරකථන අංක අපි මේ තිරේ දිස්සෙනවා. මේකට ඇමතුමක් ලබා දීලා හෝ එල්පෙක් කැම්පස් එකට පැමිණෙලා ශිෂ්‍යයාට මූලික තොරතුරු දැනගන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ ප්‍රධානම දේ තමයි ඔහුගේ ක්වොලිෆිකේෂන් එක අනුව ඔහුගේ බලාපොරොත්තු අරමුණ අනුව සම්පූර්ණ පැහැදිලි කිරීමේ අපි ආරම්භක දේශනයක් පවත්වනවා. මොකද අපි අර හරිම කාරණාව දැනගෙන ප්‍රවේශ වෙන්න ඕනේ නේ. ඒ සියලු පියවරයන් වලින් පස්සේ තමයි අපි අධ්‍යයන කටයුතු පටන් ගැනීමේ කාර්යය කරන්නේ. හැබැයි අතරමැදිට උනත් ශිෂ්‍යයත් එක්ක කතා කරලා අපේ ආචාර්ය මණ්ඩලය අපේ වෙනම ටීම් එකක් ඉන්නවා. මොකද යම් වෙලාවක ආරම්භය හොඳයි මැදදී යනකොට යම් තත්ත්වයන් වලට ශිෂ්‍යයා වාජනය වෙනවා. සමහරවල් අපහසුයි කියන්න පුළුවන්, අමාරුයි කියන්න පුළුවන්. එවන් තත්ත්වයන් වල තෝරන එක ඔබ දකින්න දුරකථන අංක තිරේ ආයතන කතා කරලා ඔවුන්ගේ ඒ තියෙන දේවල් ටික අපි සාකච්ඡා කරලා ඇත්තටම අපේ අරමුණ තමයි ශිෂ්‍යයාගේ අරමුණ ඉටු කර දීම. දැන් එල්පෙක් කැම්පස් එකට යොමු වෙන ශිෂ්‍යයෙක්ට සහ විශේෂයෙන්ම කල්පනා කරනවා කෙනෙක් පාඨමාලාවක් හදාරන්න යොමු වෙද්දී ඒ පාඨමාලාව රැකියාව වෙළඳපොළ කොහොමද ඉලක්ක වෙන්නේ කියන කාරණේ. ඒතර ආයතන ලබා දෙන පාඨමාලාව අපි දන්නවා බොහොම ප්‍රමිතිගත පාඨමාලාවක්. ඒක රැකියාව වෙළඳපොළ කොයි විදිහට ඉලක්ක කරගන්නේ? ඔව් ඇත්තටම දැන් ගත්තාම දැන් පාඨමාලා හදාරලා ඉන්න ශිෂ්‍යයන්ගේ 90%ක් විතර තාම හොඳ මට්ටමේ රැකියාවල් සහ අපිට ගොඩාක් ශිෂ්‍යයෝ කතා කරනවා රැකියාව කරන කට්ටියට ඒ ක්වොලිෆිකේෂන් එක නිසා උසස් වීමක් හම්බුණා. මෙච්චර වැටුප් වර්ධකයකට යන්න පුළුවන් වුණා කියන එක. ඉතින් අපි මම මුලින්ම සඳහන් කරා වගේ අපි යාවත් කාලීන විෂය නිර්දේශයන් ඇතුළත් කරමින් තමයි ඒකට විශේෂම හේතුව අපේ මහාචාර්යවරුන්ගෙන් සමන්විත අපේ එක්සිකියුටිව් බෝඩ් එකක් ඉන්නවා. මේගොල්ලෝ හැම වෙලේම විෂය නිර්දේශයන් අධ්‍යයනය කරලා ඒ අදාළ ආයතන පද්ධතිය වල විමසලා මොකද ලංකාවේ ප්‍රධාන පෙළේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනත් එක්ක නිරන්තරයෙන් සම්බන්ධ වෙනවා. ඔවුන්ගේ අවශ්‍යතාවය පදනම් වෙලා ඊට ගැළපෙන කෙනාව තමයි අපි හදන්නේ. ඒ නිසා අපේ ශිෂ්‍යයාට ඉන්ටර්විව් එකක් කරද්දී පවා රැකියාව සඳහා ප්‍රවේශ වෙන්න තියෙන ඊට ප්‍රස්තාව ඉතාම ඉහළ. මොකද ඔවුන් රැකියාව සහ ක්‍රියාවලිය පිළිබඳ හොඳ අවබෝධයෙන් යුතුව තමයි යන්නේ. සවුන්ට තියෙන අවස්ථාව අත්පත් කරගන්න තියෙන වාසිය වැඩි අපේ ශිෂ්‍යයාට. දැන් කෙනෙක් පාඨමාලාවට යොමු වෙද්දී ඊළඟට හිතන කාරණේ තමයි පාඨමාලාවේ මිල පිළිබඳව සහ ගෙවීමේ ක්‍රමවේද පිළිබඳව. ඒතර අපිට දැනගන්න ලැබුණ විශේෂ ක්‍රමවේදයක් සකස් කරලා තිබෙනවා මේ පාඨමාලාවට ගෙවීම සම්බන්ධයෙන්. ඒ සම්බන්ධව අපි කතා කරමු. ඇත්තටම ඒක ඉතාම හොඳ ප්‍රශ්නයක්. මොකද අපේ රටේ ගොඩාක් ගැටලුවක් තියෙන මේ ආර්ථිකමය ප්‍රශ්න. මූලික වියදම් ටික කරපුවම අධ්‍යාපන වෙනුවෙන් කොහොමද වියදම් කරන්නේ කියන. ඉතින් අපි ඒ වෙනුවෙන් සකසලා තියෙනවා පහසු ගෙවීමේ ක්‍රමවේදයක්. ඉතාම අඩු ආයෝජනයකින් ඉහළම වෘත්තීය සුසුකම ලබා ගන්න. විශේෂයෙන් ළමයෙකුට මාසෙකට රුපියල් 4500ක වගේ මුදලක් ගෙවලා මාස 12ක් ඇතුළත වාරික වශයෙන් ගෙවාගෙන ගිහිල්ලා පාඨමාලාවේ ගාස්තු ගෙවලා ඉවර කරන්න පුළුවන් වෙනවා. හොඳයි. මේ පිළිබඳවයි මෙසේ එල්පෙක් ආයතනයේ පාඨමාලාව සකස් වෙන අවසාන වශයෙන් මොන වගේ කාරණාද ඔබතුමන්ට කියන්න තියෙන්නේ? ඇත්තටම වෘත්තීය අධ්‍යාපනය සෑම කෙනෙක්ම ලබා ගත යුතු දෙයක්. මොකද කෙනෙක්ගේ ජීවිතේ වර්ණවත් වෙන්න බලපාන ප්‍රධානම සාධකය තමයි අධ්‍යාපනය කියන එක. ඉතින් මේ අධ්‍යාපනය එල්පෙක් කැම්පස් එක තුලින් හෝ වෙනත් විධිමත් ආයතන මේ වචන ඉතාම වැදගත්. විධිමත් ආයතනකින් නිමා කරන්න ඒ ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයට මහඟු පිටුපාලක් වෙනවා. හොඳයි අපි කතා කරමින් ඉන්නේ එල්පෙක් ආයතනය පිළිබඳව. ඉතින් බොහොමත්ම ස්තුතියි එල්පෙක් කැම්පස් සභාපති දේශමාන්‍ය මදුශංක සෙනවිරත්න මහතාට ඔබ ආයතනයේ සහ පාඨමාලාවන් පිළිබඳව කතා කරාට. ආයතනයේ දුරකථන අංකය මම සඳහන් කරන 0112 907 133 ඒ වගේම 0112 907 429 ඔබට මේ අංකවලට කතා කරලා ආයතනයේ පාඨමාලාවන් සහ අපි කතා කරපු කාරණා පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගන්න හැකියාව තිබෙනවා. ඉතින් බොහොමත්ම ස්තුතියි. තවත් දවසක හමු වෙමු. ආයිබන් ඔබතුමන්ට. හිතවතුනි ආරාධනා කරනවා රැඳී සිටින තවදුරටත් ඔබ ආදරය කරන බ්‍රහස්මේන්දා නුගසෙවන සමග